තාම හිතන් ඉන්නේ ඌව මරණ එකක් නෑ කියලා නේද? මේ ගමනේ ඔක්කොම අන්තිම මොහොත වෙනකන් එහෙම හිතනවා. නැත්තම් මෙච්චර වෙලා උන්ට ඉන්න බෑ. එතකොට දැනගෙන නෙවෙයි දෙන්නේ. හොඳටම දැනගෙන. සර් වෙපන් එකේ සේෆ්ටි ලොක් එක දාලා නැහැ. ඔව් දාලා නැහැ තමයි යකෝ. තෝ කොහමද දැක්කේ? දබරද පල්ලෙන්. උන් හිත හදා ගන්නවා ක්‍රම දෙකකට. කොමාරි පැනලා බේරනවා නැත්තම් මරාගෙන මැරෙනවා. මුළු ගමන පුරාම ඌ ලෑස්ති වෙන්නේ ඒකට. අනිත් ක්‍රමය තමයි මේවයින් නන්දිතට හිතන හේතුව මොකක්ද? මට හිතෙන්නේ වෙනම හේතුවක් සර්. සර්ට හෙට තව තරුවක් හම්බ වෙයි. මට තියෙන එකම තරුවක් නිවිලා. යුද්ධෙදී අපි වෙඩි තියන්නේ අපිට වෙඩි තියෙන උන්ට. අපි කුලියට දෙකේ ලොකු වෙනසක් නෑ. මට බැඳලා නැද්ද සාදු මහත්තයා? බැලුවා. ඉන්නවා සීරුවෙන් අය. මොකක්ද අර ලේසියෙන් chance එකක් එන්නේ නැහැ කිව්වේ? සර් එළිය හිටියනම් මං සර්ට උදව් කරනවා. ඔය මොන ක්‍රමයකට ඇස්ති වුණත් අන්තිමේදී වැඩේ කෙරෙන්න යන්නේ කියලා දැනගත්තාම ගොඩට දාපු මාළුවා වගේ දඟලන්න පටන් ගන්නවා. සායන් මාත්‍යට හිතෙන්නේ නන්දිත මොන වගේ කෙනෙක්ද?